අයිපුවන් ඉතින් අද මට පෙන්න්න උගොලන්ට කියලා දෙන්න හිතුණා රුමේනියාවේ හෝටලයක වැඩ කරන්න එන කෙනෙකුට වැදගත්වන දෙයක් කොහොමද අපි බෙඩ්ෂීට් අයින් කරන්න කියලා හොටෙල්ලකින් හොටෙල් එකට මේක වෙනස් වෙන්න පුළුවන් නමුත් මම ඉන්න හෝටලේ තියෙන්නේ මෙන්න මේ ආකාරයේ අයන් එක ක්‍රෝලා අයන් එක හරිම පහසුවෙන් බෙඩ්ෂීට් ඔක්කොම අදගන්න පුළුවන් ඉතින් අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද සිංගල් බෙඩ්ෂීට් එකක් මේකෙන් අයන් කරන්න කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. YouTube channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මම ඔයාලට පෙන්නන්න වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙමු. කොහොමද housekeeping රෙදි අයන් කරන්න කියලා. ඇඳවල් වලට දාන රෙදි ටික මදින්න කියලා. අපි මැද ගන්න කියලා. ඉතින් මේ තියෙන අයන් එක මෙන්න මේ measurement තමයි අපි ඔක්කොම බෙඩ්ෂීට් අයන් කරන්නේ. පහළ තියෙනවා නිකන් මැෂින් එකක් වගේ මේක මෙහෙම පාගුවම මෙන්න මේක මෙහෙම වැඩ කරනවා මේක වහන්න ඕනේ ඔන්න ඔය විදිහට තමයි අයන් මේක ටිකක් රත් වෙනකන් තියලා තියන්න ඕනේ එකින් එක පෙන්නන්නම් කොහොමද සිංගල් බෙඩ්ෂීට් ඩබල් බෙඩ්ෂීට් කොහොමද මේකෙන් අයන් කරන්න කියලා මොකද නමා ගන්න විදිහක් තියෙනවා ඒ විදිහත් එක්ක පෙන්නන්න housekeeping එන ඔයාලට වැදගත් වෙයි. සිංගල් බෙඩ්ෂීට් එකක් මේක මේ විදිහට දෙකට නමා ගන්න. දෙකට නමාගෙන හරි මැද්ද අරගෙන මේ විදිහට ආයෙ මේක උස අතර දෙකට නමා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අතර පාරවල් නමා ගන්න ඕනේ. ඊට පස්සේ මේක මෙන්න මෙහෙම මේ විදිහටම මේ අයන් එකකින් තියලා මැද ගන්න තියෙන්නේ. මෙන්න මෙහෙම අයන් එකෙන් තිබ්බා කකුලෙන් පැටල් එක පෑගුවා අන්නහම මදින්නයි තියෙන්නේ පේනවනේ කාණ්ඩ හද මදින්න ඕනේ ඉතින් මේ ෆෝන් එක අල්ලගෙන මේක දෙකම කරන්න අමාරු නිසා මේ විදිහට තමයි මදින්න තියෙන්නේ. ඉතින් අර ෆෝන් එක හරියට තියාගන්න තැනක් නෑ. ඒ නිසා හරියට වීඩියෝ එකේ පේන්නේ නැතුව ඇති. මේක ඉතින් ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඉතින් ලංකාවේ ගොඩක් වෙලාවට ඉතින් අපි හිතන්නේ අතින් අයන් කරන අයන් එකෙන් අයන් කරනවා ඇති කියලා. ඒත් එහෙම නෑ. ඉතින් මේ වගේ ලේසි දේවල් තියෙනවා. housekeeping කියන්නේ එච්චරටම අමාරුම ජොබ් එකක් නෙමෙයි. ඇත්තටම නිදහසේ කරන්න පුළුවන්. මම ඉන්න තැන නම් ගොඩක් කරලා නිදහසේ වැඩ කරන්න පුළුවන්. මෙහෙම හදගත්ත බෙඩ්ෂීට් එක නැවත තවත් දෙකට නමා ගන්නවා. සමචතුරස්‍රාකාර වගේ එතකොට මොකද සිංගල් බෙඩ්ෂීට් එක ඊට පස්සේ ආයෙ නැවත ඔන්න දෙකට නමා ගන්නවා. නැවතත් ඔය ආකාරයට දෙකට නමා ගන්නවා. හරි. ඉතින් අපි මෙතකට බෙඩ්ෂීට් එක. දැන් මේක කබඩ් එකට දාන්න තියෙන්නේ. මේක තමයි අවසාන. සිංගල් කොරෝනා ෂීට් එක කොහොමද මදින්නේ කියලා. මේක කොරෝනා මැට්‍රස් එකට දාන එකක්. පේනවද? මේක සිංගල්. ඒක මේ ආකාරයට දෙකට නමනවා විතරයි. නෑ ආය නවන්නේ. ඒක ලේසි. මෙහෙම දෙකට නමා ගත්තා. ඒක තියන්න තියෙන අයන.
සිංගල් බෙඩ්ෂීට් ඔක්කොම ලේසි. ඩබල් ඒවා තමයි ටිකක් අමාරු මොකද ඒවා ටිකක් ලොකු නිසා. අද ගොඩක් තියෙන්නේ සිංගල් බෙඩ්ෂීට්. ඒකත් අර විදිහමයි එක පැත්තක් මැදගත්තු පස්සේ ඊට පස්සේ අනිත් පැත්ත කරව ගත්තා. ඒ පැත්තත් ඒ විදිහටම මඩියෙන් ගෙනියනවා. අපිට මම කන්ට්‍රෝල් කරන්න තියෙන කකුලෙන් පාගන නිසා හරියට නිකන් අපි ලංකාවේ එදිමාන මැෂිමක් වගේ. හොඳ ආරක්ෂාවක් තියෙනවා මේක නිසා ඉදිරි යන්නේ අක්සට. අර විදිහට පොටවල් දෙක අල්ලගත්තා. නවාගෙන ආයේ මේ විදිහට දෙකට නවා ගන්න. දෙකට නවාගෙන මේක මෙන්න මේ විදිහට නමනවා. මේක ආයේ පොටක් අපි නමන්නේ නැහැ. මොකද මේවා සෙට් පිටින් තියන්නේ. ඊට පස්සේ මේ නවාගත් එකට තමයි අර මැදගත්ත ඇඳට දාන බෙඩ් ෂීට් එක මේක ඇතුළට දාලා මේක ඇතුළට තව කොට්ට උරේකුත් දාලා මේකෙන් මෙහෙම වහනවා. මම එක පෙන්නන්නම්. හරි මම තියෙන කොට්ට උරයක් කොට්ටවලක් සාමාන්‍යයෙන් නමන්න මුකුත් නැහැ. මෙහෙමම මොකද දිග තියෙනවනේ. මෙහෙම තියාගත්තා. මේ විදිහට නම වැඩගත්තා. කොට්ටවල තර විදිහට දෙපැත්තෙන් මැද ගන්නවා. නැත්නම් සමහර වෙලාවට මැදලා නැහැ වගේ. එතකොට ගෙස් ලයිචර් කැමති නැහැ. හිතන්නේ මේක අර තිබුණු මේක හපව තියලා කියලා වගේ. ඒ හින්දා අනිවාර්යෙන් දෙපැත්තෙන් මැද ගන්නවා. හරි කොට්ටවලක් අන්නම හැදගෙන දෙපැත්තට නමාගෙන එකපාරක් මේ විදිහට මෙහෙම නමනවා. ඔච්චරයි. අපේ මේ වගේ කලර් තියෙන බෙඩ් ෂීට් අපි එක සෙට් එකක් විදිහට තියන්නේ. මොකද ඒක ඇඳවල වල දාන්න ලේසි. බෙඩ් ෂීට් එක හොයන්න ඕනේ නැහැ. කොට්ටවලේ හොයන්න ඕනේ නැහැ. අර මැදගත්ත පොරෝන රෙද්දට ඇතුලෙන් කොට්ට උරේ තිබ්බා. මැදගත්ත සිංගල් බෙඩ් ෂීට් එක මෙහෙම තිබ්බා. තියලා මේකෙන් මෙහෙම වහන්න. දැන් මේක එක සෙට් එකක්. ඇඳට අවශ්‍ය බෙඩ් ෂීට් එකයි පොරෝනයයි කොට්ට උරේයි තුනම මේකේ තියෙනවා. ඊට මේක ඉවරයි. මේක අපි වෙනම තියාගන්න. මේ විදිහට තමයි සිංගල් බෙඩ් ෂීට් එකක් සාමාන්‍යයෙන් බෙඩ් ෂීට් සහ පොරෝනය කොට්ට උර මැද ගන්න. ඉතින් තවත් ගොඩක් තියෙන්නේ ඔක්කොම සිංගල් ඒවා. ඊට පස්සේ මම වීඩියෝ එකකින් අරන් එන්නම් කොහොමද ඩබල් බෙඩ් ෂීට් අයින් කරන්න කියලා. ඉතින් YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.